ඒත් කෙනෙක් නිරේ වැටුණොත්, තිරිසන් ලෝකේ වැටුණොත්, പ്രേත ලෝකේ වැටුණොත් ආය මිනිසෙක් වෙනවා කියන එක ලේසි නෑ. ඒකට තමයි කියන්නේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වැඩිය දුර්ලභයි කියලා මනුස්ස උප්පත්තියක් ලැබෙන එක. ඒ නිසා ඔයාලා මිනිස්සු වෙලා ඉපදිච්ච එක එච්චරම දුර්ලභ දෙයක්. ඔයාලට සමහර අම්මලා සමහර ආච්චිලා කියනවා ඇහිලා ඇති මොන කර්මයකට ඉපදුනාද දන්නේ මැරිලා යන්නේ නෑනේ මං. මට නම් ජීවත් වෙලා එපා වෙලා තියෙන්නේ කියලා මිනිස්සු කියනවා. අම්මලා කියනවා ආච්චිලා කියනවා. එහෙම කියන්න හොඳ නැහැ. නිරේ ඉපදුනොත්, තිරිසන් ලෝකෙ ඉපදුනොත්, പ്രേත ලෝකෙ ඉපදුනොත් පින්වත් දරුවනේ මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි නෑ. අතිශයින් අමාරුයි. ඊට පස්සේ වැඩිපුරම යන්නේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරේ. නිරේ තමයි මේ තුන් ලෝකේම වැඩිපුරම සත්වයෝ ඉන්නේ නිරේ. අපායවල් 136ක් තියෙනවා. අපායවල් කීයක් තියෙනවද? දිව්‍ය ලෝක කීයක් තියෙනවද? 6යි. දිව්‍ය ලෝක 6යි, අපායවල් 136යි. එහෙනම් වැඩිපුරම යන්නේ මිනිස්සු කොහෙද? ඒ නිරේ ගියාම පින්වත් දරුවනේ ලෝදියෙන් තැම්බෙනේවා. ඊළඟට ගිනිගත් කඳුවල ඇවිදින්න තියෙනේවා. ඒවා ඉවරයක්